හරි. මේකේ මේ කන්ග්‍රුවේට් එක කියලා කියන්නේ මේක. ඒතකොට ලකුණු මාරු වෙනවා. හරිද? ඒක දැනගන්න ඉන්න මේ ඒ කිව්වේ නෑ මං නේ කම්ප්ලෙක්ස් නම්බර් එක. හරි. මේ කම්ප්ලෙක්ස් නම්බර් එකක් මං ඒතකොට කිව්වා. කම්ප්ලෙක්ස් නම්බර් එකක් ලියන්න පුළුවන් මේ විසඳන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් රෙක්ටැන්ගුලර් ෆෝම් එකෙන් අනිත් එක පෝලර් ෆෝම් එකෙන්. හරිද? පෝලර් ෆෝම් එක කියලා තියෙනවා. අය මේ රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියනවා නේ. එහෙම දෙකක් තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලම කරනවා මේ රෙක්ටැන්ගල් ෆෝම් එක කරනවා. හරිද? රෙක්ටැන්ගල් ෆෝම් එකේ රෙක්ටැන්ගුලර් ෆෝම් එක. හරිද? ඔව් මේකේ ෆෝම් දෙකක් තියෙනවා. රෙක්ටැන්ගුලර් ෆෝම් එකයි පෝලර් ෆෝම් එකයි. හරි? එතකොට දැන් අපි අර කම්ප්ලෙක්ස් නම්බර් එකක් ලියුවේ කොහොමනේ? ඔව් 33ක් හිටියනේ. ගියද? ඉතුරු ටික ගියද? හරි. රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියන්නේ දැන් අපි අර කම්ප්ලෙක්ස් නම්බර් එකක් ලියුවේ. ඒ ලියපු ඒ විදියට ලියන එක තමයි අපි රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් 10 ධන 2යි නේ. ඔන්න ওই විදියට ලියන එක අපි කියනවා රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියනවා. හොඳද? මේකට කියනවා රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියනවා මේ විදියට ලියන එක ක්‍රමයට. හරිද? දැන් අපිට මේ රෙක්ටැන්ගුලර් ෆෝම් එකෙන් තියෙන එක අපිට තියෙනවා එකතු කරන්න තියෙනවා අඩු කරන්න තියෙනවා ගුණ කරන්න තියෙනවා බෙදන්න තියෙනවා. මේ සුළු කිරීම මම දැන් PDF එකේ ඇති. හරිද? එතකොට මේකිනුත් ගණන් දෙන්න පුළුවන්. හොඳද? මේකිනුත් ගණන් දෙන්න පුළුවන්. අපි ගමු මේ අබ්බලුම එකක්. හරි? මම ගානක් හදලා පෙන්නන්නම් මේකේ. එතකොට රෙක්ටැන්ගුලර් ෆෝම් එක කියලා කියන්නේ මේ විදිහට ලියා ගන්න එක. හරි? අලුතෙන් එන අය ඔන්න හරි. එතකොට මම දෙනවා මෙහෙම. Z1 සමානයි 5 ධන 3යි කියලා දෙනවා. හරි. තව පදයක් එකක් තියෙනවා. Z2 කියන්නේ 4 ධන 2යි කියලා තියෙනවා. දැන් අපිට කියනවා මේ තියෙන කම්ප්ලෙක්ස් නම්බර් දෙක මොකද ගන්න තියෙන්නේ එකතු කරන්න කියලා කියනවා. හොඳද? එකතු කරනවා කියන්නේ අපිට ලියන්න පුළුවන් Z1 ධන Z2 කියලා මෙහෙම දැන් දීලා ඔයාලට ගන්න ඇතුළේ මේ පද දෙක දීලා ඔයාලට Z1 ධන Z2 කියලා දෙන්න පුළුවන්. එහෙම මං හිතන්නේ හම්බෙලා ඇතිනේ. එහෙම හම්බෙලා තියෙනවා. මේක ලේසි ඈ. එකතු කිරීම අඩු කිරීම ලේසි. හරිද? මේ එතකොට මේකේ තියෙන පද දෙක මොකක්ද? 5 ධන 3යි. නේද? මේකට එකතු කරන්න තියෙන්නේ 4 ධන 2යි. හරි. මේක එකතු කරන්න පුළුවන් නේ? මේක එකතු කරන්න පුළුවන්. එතකොට මේක එකතු කරපුවාම මේක ඔක්කොම එකතු වෙනවානේ. 5ට 4ක් එකතු වෙනවා. 5ට 4ක් එකතු වුනම 9යි. 3යිට 2යි එකතු වුනම 5යි කියලා එනවා. උත්තරය තියෙන්නේ. හොඳද? 5යි කියලා එනවා. හරිනේ? හරි. මේකේ ඕනනම් අග එක අපිට ගන්න දන්නවන්නේ i ගේ පළවෙනි බලය මොකක් කීයද? i ගේ පළවෙනි බලය. i ගේ පළවෙනි බලය තයිමනේ. i ගේ පළවෙනි බලය තයිම. දැන් මෙතන මේ i ගේ වර්ගයක් වගේ තියලා තිබ්බොත් i ගේ වර්ගයට අපිට අගේ ආදේශ කරලා මේක සුළු කරන්න පුළුවන් තාම. හැබැයි i ගේ මෙතන තියෙන්නේ පළවෙනි බලයනේ. i ගේ පළවෙනි බලය කියන්නේ තයි. ඒ හින්දා අපිට i විසඳන්න දෙයක් නැහැ. හරිද? මම මෙතනින් මේක කිව්වේ අපිට i වර්ග තියෙන ඒවා හම්බ වෙනවා. එතකොට i වර්ග වලට තියෙන එක අපි ආදේශ ගන්නවා. මතකනේ අතන අපි i වර්ග i ගේ බිඳුවෙනි බලයට තියෙන එක i ගේ පළවෙනි බලයට i ගේ දෙවෙනි බලයට i ගේ තුන්වෙනි බලයට තියෙන අගයන් ගත්තා. එතකොට මේකෙත් බලයට තියෙන එකක් අපි සුළු කරනකොට ආදේශ කරන්න ඕනේ. හොඳද? හරි. හරි. දැන් එහෙනම් මේක හරිනේ. මේක ලියා ගන්න ඕනේ නේ. හරි. එතකොට මේ වගේම මේ අඩු කිරීමත් මේ විදිහම තමයි. හරිද? මම මේ උදාහරණ දෙක විතරයි මේ දෙකට කතා කරන්නේ. ಗುಣ කිරීම බෙදීමට කතා කරන්නේ. හරිද? එතකොට මේකේ අඩු කරන්න කිව්වොත් Z1 ඍණ Z2 අඩු කරන්න කිව්වොත් මේක අඩු කරන්න තියෙන්නේ. 5 ධන 3යි අඩු කිරීම අන්න හරි. ඔව්. මෙතන වරහන් ඇතුළේම ලියා ගන්න. හරි. අඩු කිරීම මේක වරහන් ඍණ ඇතුළේට ಗುಣ වෙනවනේ. ධන 2යි කියලා තියෙනවා. හරිද? එතකොට මෙතන එනවා 5 ධන 3යි ඍණගෙන් මේක වරහන් ඇතුළට ಗುಣ වෙනවා.
වරහන් ඇතුළට ඍණකින් ගුණ වුණාම ඍණ 4 වෙනවා. මේ ඍණ 2යි ඍණ 2 මේ සෝරි ධන 2යි ඍණ 2යි වෙනවා. එතකොට මෙතන එනවා 5න් 4ක් අඩු වුණාම 1යි 3යි ගෙන් 2යි අඩු වුණාම ඉතුරු වෙනවා ධන i එකක් ඉතුරු වෙනවා. හොඳද? ධන i එකක් ඉතුරු වෙන්නේ. හරි. ඒක පොඩ්ඩක් බලන්න හරියට. ධන i එකක් තමයි ඉතුරු වෙන්නේ. හරි. ධන i එකක් ඉතුරු වෙනවා. එතකොට මේ ඔහොම තමයි විසඳන්න කිව්වොත් රෙක්ටැන්ගල් ෆෝම් එකකින් මේ ඔහොම තමයි විසඳන්නේ. හරිද? රෙක්ටැන්ගුලර් ෆෝම් එකෙන් ඔහොම තමයි විසඳන්නේ. දැන් මේ විසඳලා අපෙන් දැන් මේ විසඳන්න කියන්නේ සමහර වෙලාවට අපෙන් අහනවා මේ මොකද්ද ඉමේජරි නම්බර් එකයි මේ රියල් පාර්ට් එකයි ඉමේජරි පාර්ට් එකයි ලියන්න කියලා. හරිද? දැන් මෙහෙම ගණන් දෙකක් දීලා මේකේ Z1 දන Z2 ගේ රියල් පාර්ට් එකයි ඉමේජරි පාර්ට් එකයි ලියන්න කිව්වා. කියනවා. එතකොට අපි කරන්න ඕනේ මේක සුළු කරා. සුළු කරාට පස්සේ එනවනේ උත්තරය. ඒකේ තියෙනවනේ ඒකේ දන්නවනේ රියල් පාර්ට් එකයි මේ ඉමේජරි පාර්ට් එකයි. ඒ දෙක වෙන වෙන වශයෙන් ලියන්න තියෙන්නේ. දැන් මේකේ ඇහුවොත් රියල් පාර්ට් එක ඇවිල්ලා කවුද 9නේ ඉමේජරි පාර්ට් එක ඇවිල්ලා 5යි ධන 5යි. හරිද? එහෙම තමයි ලියන්නේ. හරි. එතන ගැටලුවක් තියෙද වාට? ගැටලුවක් තියෙද? නෑ අය මේ වෙලාවකට ලැග් වෙනවා වගේ වෙනවා මේ පොඩ බෝඩ් එක පේන්නේ නැහැ එතකොට. ආව් මේ අර මේ මේකේ කැම් එක මේ රත් වෙනවනේ. එතකොට පොඩ්ඩක් මේ බොඳ වෙනවා මේ නිකන් කළුවර වෙනවා වගේ වෙනවා මේ ඊට මේ කැම් එක පොඩ්ඩක් පිය දාපුවම හරි. මේ එහෙම වුණාම කියන්න. එතකොට මම හදන්න. දැන් සුදු වුණාද? ඕ අය පේ හරි ඒක හරියනවා මේ ලියා ගන්න ඕන නම් ලියා ගන්න හරි. ඊළඟ ගුණ කිරීම බෙද දැන් මේක නම් උදාහරණ ගොඩක් කතා කරන්නේ නැහැ. මේ ඒක පුළුවන් නේ සාමාන්‍යනේ. හරි ගණන් හදන්න ඕන නම් ඒ හදන්න ඕනේ ගණන් ටික මේ දාන්න. මේ කවුද මේ මෙයාට දැම්මොත් එයා මට ඒවයි. මේ කවුද මේ නම්බර එක උන්නම් දාන්න ඕනේ. මෙයාට දාන්නකො මේ ගෲප් එකට දාන්න. එතකොට මේ කවුද මිතුන් එවන්න ගානන් ඕන්න. මේකට chat එකට දාන්නත් පුළුවන් මම හිතන්නේ. ෆොටෝ එකක් දාන්න පුළුවන් නේ. chat එකට දාන්නත් පුළුවන්. හරි. හරි. මේ ඉවර නම් කියන්නේ මට යන්න. ඉස්සරහට කොටස යන්න. මම මේ වෙලා දුන්නේ ලියා ගන්න ඕන වුණා. ඔයාලට මේ මැක්ස් එක කවද්ද? MET එක කවද්ද තියෙන්නේ? තවත් බයි කතා කරන්නේ නැද්ද? අපරේ කාඩ් එකකින් එන්න කියන් තිබ්බනේ. කාඩ් එකකින් එන්න තිබ්බනේ. කාඩ් එකේ යවන හරි. ආයි ලොග් කරන කාඩ් එකේ එන්න. මම ඒක කතා කරන්න හරියනේ එතකොට. හොස්ටල් එකේ සෙට් එකක් ඉන්නවද? හරිනේ මේ ඉවර නම් කියන්න මේක මේ දැන් යන්න ඉස්සරහට. නැත්තම් අදින්න එනවද දැන් 11 12 වෙනකම්. තව ගොඩක් තියෙනවා මේකේ. විසඳන්න දැන් අපි ඉවර කරන්න. හරි හරිනේ? හරි. හරි යනවා ඉස්සරහට. හරි. හරි. දැන් එතකොට මේකේම බං මේ ආයෙ තියෙනවා ಗುಣ කිරීම බෙදීම. මේ දැන් මේ කන්ඩිස් නම්බර් වල ಗುಣ කිරීම බෙදීම තියෙනවා. රෙක්ටැන්ගුලර් ෆෝම් එක මේම ලියනවට කියන්නේ රෙක්ටැන්ගුලර් ෆෝම් එක. ෆෝලර් ෆෝම් එක කියලා තව එකක් විදිහක් තියෙනවා. ඒකෙනුත් තියෙනවා විසඳන්න. හරිද? ඒකෙනුත් විසඳන්න ඕනේ. දැන් මේක ඉවර කරගෙන යන්න බෑ. හරි. මේ යන්නේ රෙක්ටැන්ගුලර් ෆෝම් එකේ. එතකොට හරි. හරි.
එතකොට මම යනවා මේ ಗುಣ කිරීමට. හරි. ಗುಣ කිරීම කොහමද? ඒකත් කම්ප්ලෙක්ස් නම්බර් දෙකක් තියෙනවා. දැන් මම ගන්නවා Z1 Z1 හෝ අකුරක් දෙන්න පුළුවන් ඈ කැපිටල් හොඩියේ මේ සෝරි ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරක් දෙන්න පුළුවන්. හරි. Z1 සමානයි දැන් සාමාන්‍ය වලට ගණන් දෙනකොට Z වලින් මම හිතලා දෙන්නේ Z වලින් දෙන්නේ. එතකොට අවුලක් නැහැ. Z1 සමානයි 10යි පොඩි ගමු 5යි I ධන සෝරි 5 I එක ලියවෙන්නේ පස්සේ මේ ඉමේජරි නම්බර් එක ලියන්නේ පස්සේ ඉමේජරි නම්බර් එක ඉමේජරි පාර්ට් එක කියලා කියන්නේ I තියෙන පාර්ට් එක. එහෙම දෙයක් තමයි හරි. 3යි Z2 කියලා ගන්නවා මම දෙක ධන 2යි ඔය විදිහට දෙනවා. දැන් අපිට කියනවා මේ පද දෙක දීලා මේ පද දෙක දීලා අපිට කියනවා මේ රියල් පාර්ට් එකයි ඉමේජනරි පාර්ට් එකයි හොයලා දෙන්න කියලා. හොඳද? මේ Z1 වාරයක් Z2 ගේ රියල් පාර්ට් එකයි මේ ඉමේජනරි පාර්ට් එකයි හොයලා දෙන්න කියනවා. එතකොට අපි කරන්න ඕනේ මේ දෙක ඉස්සෙල්ලා විසඳන්න. විසඳලා අපිට එන උත්තරෙන් තමයි රියල් පාර්ට් එකයි ඉමේජනරි පාර්ට් එකයි අපි ගන්න. හරිද? එතකොට මේක විසඳනවා 5 ධන 3යි I තියෙනවා. ඒක ಗುಣ වෙනවා කාගෙන්ද 2 ධන 2යි I ගෙන්. හරි. එතකොට මේ ಗುಣ වෙන්නේ කොහොමද? දන්නවනේ. මේ ಗುಣ වෙන්නේ කොහොමද කියලා. මේ 5න් ಗುಣ වෙනවා මේ පද දෙකම. ඔන්න ඔය පද දෙකම ಗುಣ වෙනවා ඇතුළට. හොඳද? ඒ වගේම මේ ඉමේජනරි නම්බර් මේ පාර්ට් එකෙනුත් ಗುಣ වෙනවා මේ පද දෙකම. එතකොට තමයි මේක විහිදිලා ලියවෙන්නේ නේ. මේ තියෙන සාධක කරලානේ. මේ සාධක කරලා තියෙන එක විහිදුවා ලියා ගන්න ඕන අපිනේ. මේව කරගන්න ඕනේ. හරිද? එතකොට මම ඉස්සෙල්ලම 5න් ගුණ කරනවා. 5න් ගුණ කරපුවම කොහමද එන්නේ? 5 වරක් දෙක එනවා 10යි කියලා. කොහේ හරි වැරදෙනවා නම් කියන්න. මටත් මේ අර එකපාර හදාගෙන යනවා. මේ එතකොට වැරදෙන්න පුළුවන්. හරි. 5යි. එතකොට මේකේ ගුණ වෙන්නේ ධන ලකුණෙන්ම. හරිද? මෙතන ලකුණෙන්ම ගුණ වෙන්නේ. මේකේ ධන ලකුණ මේකත් ඍණ ධන ලකුණ. හරිද? එතකොට දෙකම ගුණ වෙනවා ධන වෙනවා. හරිද? ධන 5 වරක් දෙක 10යි 10යි I කියලා එනවා. හරිද? 10යි I කියලා එනවා එතන. ආයෙ තියෙනවා 3යි I ගෙන් ගුණ වුණාම දෙකෙන් 3යි I දෙකෙන් ගුණ වුණාම එතනත් දාන දෙකේම ඉඳ ධන දානවා. 3 වරක් දෙක 6යි 6යි I කියලා එනවා. එතකොට 3යි I ආයෙ 2යි I ගෙන් ගුණ වුණාම අන්න එතන තියෙනවා 3 වරක් දෙක 6යි I ගෙන් ගුණ වුණාම එනවා I වර්ග කියලා එනවා. හොඳද? I ගේ වර්ග කියලා එනවා. හරි මේක අපි දැන් සුළු කරමු. මෙන්න මේ පාර්ට් දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. හරිද? 10 ධන 16යි I කියලා එනවා. 10 ධන 16යි I. මෙතන එනවා 6යි I වර්ග කියලා. 6යි I වර්ග කියලා එනවා. හරිද? එතකොට මෙතන I ගේ වර්ගයට අපිට දාන්න පුළුවන්. I ගේ වර්ගයට කීයක් දාන්න? I ගේ වර්ගයට මම කිව්වා දැන් I ට දාන්න බෑනේ. I ගේ පළවෙනි බලේ I ම තමයි. ඒ හින්දා I ට දැම්මට වැඩක් නැහැ. හැබැයි I ගේ වර්ගයට දැම්මාම මෙතන විසඳෙනවා. විසඳෙනවනේ. I ගේ වර්ගය කියලා කියන්නේ කීයද? ඍණ 1යි. නේද? ඍණ 1යිනේ. ඍණ 1යිද? ඔව් ඍණ 1. ඍණ 1යි. මේ කතා කරන්නේ කවුද මේ මොකද කාටද? ගීකයි. ඔව්. හරි. හරි. 10යි 10යි 16යි I. 6 වාරයක් ඍණ 1 නේ. එතකොට මෙතන එනවා ඍණ 1කින් ගුණනවා ඍණ 6ක් වෙනවානේ. ඍණ 6න් 10න් ඍණ 6ක් අඩු වුණාම 4යි 4යි ධන 16යි කියලා එනවා. දැන් පුළුවන් මේක රියල් නම්බර් එකනේ. රියල් මේ පාර්ට් එකයි ඉමේජනරි පාර්ට් එකයි ලියන්න පුළුවන්. දැන් මේකේ රියල් පාර්ට් එක වෙන්නේ 4 ඉමේජනරි පාර්ට් එක වෙන්නේ මේ 16යි. දැන් ඔය දෙක තමයි අහන්නේ. හොඳද? ඔය දෙක අහනවා. හරි ඕකත් ඕන්න ලියා ගන්න. අපි ඍණ දාලා එකකුත් හදමු. මෙතනට මේ සංඛ්‍යා වලට ඍණ. මේ පදයට ඍණ දාලාත් හදමු. හරි? එකක් හදමු. මේක හදාගන්න. තේරෙන්නේ නැති එකක් තියෙනවනම් අහන්න. එකෙක් අඩු වෙලාද? 33ක් හිටියනේ. දෙන්නේ නැහැ පුතෝ රෙකෝඩින් නම් ඈ. දැන් මේ ඉන්නවනේ මේ 80 ගාන මේ 100 ගානක් ඉන්නවනේ. ඊට එකේ. එතකොට 32යි 32කට තමයි ඕනේ.
මේවා දැන් කුප්පි ඕනේ කියලා තිල්ලුවනේ. දැන් අපිත් වැඩ තියාගෙන කුප්පිත් කරන්නේ. අපිටත් එක්සෑම්නේ. එතකොට දැන් අපි කැපකිරීමක් කරන්න උඹලගේ උන්ට කැපකිරීම කරන්න බෑ. මේකට ඇවිල්ලා. මොකද ගොඩ යනවනම් ඔක්කොම ගොඩ යන්න ඕනේ. එකෙක් ගොඩ ගිහිල්ලා බෑනේ. රෙකෝඩින් නම් දෙන්නේ නැහැ. හරිනේ ඉවර නම් ඉවරයි කියන්නේ. ඊළඟ එකට යන්න. ඊළඟ ගානට. මම කිව්වේ 80ක්වත් ඉන්න ඕනේ කියලා. 80ක් හිටියොත් කරනවා කියලා කිව්වේ. අපේ ආයේ කුප්පි කරාද? කරනවා කිව්වනේ සෙට් එකට කරනවා ඉලෙක්ට්‍රෝ එකට නේ? ෆොටෝ එකට කරනවා කිව් කරාද අපේ කවුරු? ඊයේ ඉලෙක්ට්‍රෝ එකේ කොටසක් කරායේ. ඉලෙක්ට්‍රෝ කරාද? කවුද කරේ? මේ යොපාය කරේ ඒකේ සිග්නල් ප්‍රශ්නයක් කළා මේ අපි නැවතුවා වෙන දවසකට දාගන්න. ආ නේද? බෝඩ් එක නෙමෙයි කරේ. නෑ ඒ කියන්නේ ඒ තරමට මේ සිග්නල් ලවුල් ඒ කියන්නේ පේන්නේ නැහැ ලැග් වුණා සෑහෙන්න. බෝඩි මේ ඉන්නේ හින්දා වෙන්නේ. මම කියන බෝඩි මේ ඉන්නේ. මේ එහෙම වෙන්නේ නැති. මේ කරයි මම මේ අද කරනවා කියලා කිව්වේ දැන් මට අද කරන්න ඕනේ කියලා කිව්වේ. මේ මට දැන් ආයෙ හෙට කරන්න වෙන්නේ ඒ නිසා මේ අද මම කරන්න මේ එහෙම වුණොත් මේ වෙක්ටර් එක මේ පන්සලේ හරි කරමු ආවිල්ලා හරි මේ ගෙදර මේ ඔන්ලයින් එකක් කරගන්න බැරි වුණොත් මේ මෙහෙ කරමු අවුලක් නැහැ පන්සලේ කරමු අවුලක් නැහැ නේ ඒතකොට තේරෙනවනේ ගැටලුවක් නේ මේක ඉවරද ඊළඟට යන්නද ඉවරයි. හරිනේ හරි මේකේ අර රින දාලා එකක් අදුනේ හරි මෙහෙම ඒවා හරිද දැන් ආයෙ එකක් කියන්න පුළුවන් දැන් ඉස්සර මේ රිනෙක්කුත් දාලා හදමු මොකද රිනෙක්කුත් තියපොත් නේ තුනරි තුනරින 2යි Z2 කියන්නේ 5 ධන 6යි කියලා දෙනවා. එතකොට මේ වගේ එකක් අපිට කියන්නේ ඉමේජරි නම්බර් එක හරි මේ ඉමේජරි නම්බර් එක පාර්ට් එකයි රියල් නම්බර් පාර්ට් එකයි ලියන්න කියන්න පුළුවන්. මේක විසඳන්න කියන්නත් පුළුවන්. හරිද? එතකොට විසඳන්න කිව්වොත් අතරින් නවත්තනවා. මේ නවත්තලා රියල් පාර්ට් එකේ ඉමේජරි පාර්ට් එක ලියනකොත් එතනින් අර ගන්න උත්තරෙන් ඒ දෙක වෙන් කරලා ලියනවා. එතකොට ඉවරයි. හොඳද? හරි. එතකොට මේකේ එන්නේ මේ Z1 වාරයක් Z2. එතකොට මේකේ පද දෙකක් ගුණ වෙනවා. 2යි නේ? මේකෙත් 5 ධන 6යි. එතකොට මේකෙත් අර විදියට ගුණ වෙනවානේ. 3 වරක් 5 කීයද? 15යි. 3 වරක් 5 15යි. 6 වරක් 3 18යි. ඒකේ අවුලක් නැහැ දෙකම ධනනේ. ඒ නිසා ධන දානවා. 6 වරක් 3 18යි. 18යි කියලා එනවානේ. එතකොට මේ දෙක හරි. ඊට පස්සේ මේන්න පදෙන් ගුණ වෙනවා. ඍණ 2යි iගෙන් ගුණ වුණාම ඍණ 10යි i කියලා එනවා. හොඳද? તો ඍණ 2යි iගෙන් ඍණ sorry ධන 6යි i ගුණ වුණාම ඍණ 6 වරක් 2 12යි. නේද? 6 වරක් 2 12යි 12යි i වර්ග කියලා එනවා. හරිනේ? 12යි i වර්ග කියලා එනවා. එතකොට මෙතන සුළු කරන්න පුළුවන් අපිට නේ. මෙතන සුළු වුණාම එනවා 15යි ධන 8යි i කියලා එනවා. මෙතන එනවා ඍණ 12යි i වර්ග කියලා. i වර්ග කියලා කියන්නේ අපි දන්නවා දැන් කීයද ඍණ 1යි නේ. එතකොට 12 වාරයක් මෙතන වරහන් එන්න ඕනේ මෙතනට. 12ට වරහන් එන්න ඕනේ මෙතන. මොකද මේ පදේම තමයි මේ 12යි i වර්ග කියන පදේම තමයි ඍණ වෙන්නේ. හරිද? ඒ නිසා මෙතනට වරහනක් දාලා මම ඍණ 1කින් ගුණ කරනවා. මොකද i වර්ගය කියන්නේ ඍණ 1යි අගේ නේද? එතකොට එනවා 15 ධන 8යි i මෙතන ගුණ වුණාම ඍණ 12 වෙනවා. ඍණ 12 ආයේ
මේ ඍණ එකෙන් ගුණ වුණාම ධන 12 වෙනවා නේ. ඔන්න ඔය විදිහට එනවා. එතකොට මේ 12 මේ 15ට එකතු වුණාම කීයද? 27යි කියලා එනවා. ධන 8යි කියලා එනවා. එතකොට මේකේ ඉමේජනරි නම්බර් එක sorry රියල් නම්බර් එක එනවා රියල් නම්බර් එක එනවා 27යි කියලා. ඉමේජනරි පාර්ට් එකේ රියල් පාර්ට් එක එනවා 27යි කියලා. ඉමේජනරි පාර්ට් එක එනවා 8යි කියලා. හරිද? එතකොට ඒ වගේ ගණක් හදන්න එහෙමයි. ඊළඟට අපි යනවා බෙදීමට. මේක ඉවරලා ඉක්මනට කියන්න. හරි? විනාඩියක් දෙන්න. හරිද? මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? මේක අවුලක් වෙන්නේ නැහනේ. අවුලක් තියෙනවා නම් කියන්න. අවුලක් මේ තියෙනවනේ කියන්න ආයෙ කියලා දෙන්න. හරි? මේ රින දාන මේව නම් ගැටලුවක් නෑ. ඉස්සරහට තියෙන ෆෝල ෆෝම් එකෙන් තියෙනවට තමයි පොඩි ප්‍රශ්නයක් එන්නේ. හරිද? ෆෝල ෆෝම් එකෙන් ලියනවා. හරි? මේ එතන තමයි පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ. අමාරු කොටසකට තියෙන්නේ. මේ රෙක්ටැන්ගුලර් ෆෝම් එක අවුලක් නෑ. එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම අවුලක් නෑ. ෆෝල ෆෝම් එකේ තමයි ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ආයෙ මේ අරක තියරම් එකකුත් තියෙනවානේ. ඔය තියරම් එකක්. තියරම් එකකුත් තිබ්බා. තියරම් එකක් තිබ්බද? ඔයාලට තියරම් එකක් තිබ්බද? කවුරුද කියනවා? හරිද? හරිනම් ඉවරයි කියන්නේ. ඉතින් වෙලා නැහැ. ඉවරයි. හරිනේ? හරි. හරි. එහෙනම් බෙදීමට යනවා. හරි. බෙදීමට යනවා. අ බෙදීම මේමයි. හරි. මේකම තමයි හරි බෙදීම කියලා දුන්නොත් කොහොමද කරන්නේ? හරි. හරිනේ? එතන පොඩි එකක් තියෙනවා මම අර කන්ග්‍රුවේට් එක කියලා එකක් කියලා දුන්නා නේ. ඒකේ හිටියේ නැති කට්ටිය ඉන්නවද කන්ග්‍රුවේට් එක කියන්නේ මොකද්ද? මේ කම්ප්ලෙක්ස් නම්බර් එකක් මේ විදිහට ලිව්වොත් කම්ප්ලෙක්ස් නම්බර් එකක් අපි මේ විදිහට ලියනවනේ 3යි කියලා. ඔය විදිහට ලියනවනේ. ඒකේ මේක තමයි කම්ප්ලෙක්ස් නම්බර් එක නේ. එතකොට කම්ප්ලෙක්ස් කන්ග්‍රුවේට් එක කියලා කිව්වොත් මේකේ ලකුණ මාරු කරලා ලියන්න තියෙන්නේ. හරිද? කන්ග්‍රුවේට් එක කියලා කියන්නේ මොකද්ද? මේකේ ලකුණ මාරු වෙනවා. මෙතන ධන නම් තියෙන්නේ ඍණ. ඒක අමාරුවක් නෑ. ඒක තේරුම් ගන්න පුළුවන්. රීන. හරිද? මේක තමයි කන්ග්‍රුවේට් එක කියන්නේ. හරි. එතකොට ඒක පොඩ්ඩක් මේකට මේ බෙදීමට ඕනේ. හරි? හරි. හරි. අපිට තියෙනවා මෙන්න මේ වගේ මේ වගේ මේ එකක්. ඔයාලට බෝඩ් එක පැහැදිලි නේද? මේ හරිය මේ දිලිසෙනවද? අවුලක් නැහැ නේද? ඒ එතන මේ ලයිට් එක පේනවා ඒ අත තියන් ඉන්න තැන. ඔව්. එතන ලියමු දිලිසෙනවනේ. අනිත් තැන් වල දිලිසෙන්නේ නැහැ නේද? අවුලක් නැහැ. නෑ එතන ලිව්වට පේන්නේ නෑ මොකුත්. ඒ අයිය දැන් පේන්න තැන. ඕ මේ ඔයාලට බොඳ වෙනවද? මට දැන් මට නම් පැහැදිලිව ටිකක් තියෙනවා. ඔයාලට බොඳ වෙනවද දන්නේ සිග්නල් අවුලින්ද නේ? හොයන්න අමාරුද එතකොට? තැනින් තැන ඒ කියන්නේ අයිය ලැග් වෙනවා අයියා කියන ඒවාත් කැඩි කැඩි ඇහෙන්නේ. එහෙමද? ඔයාලට ඔව්. සිග්නල් නැති ඉඳද මට අවුලක්ද දන්නේ? මේ හරි අවුලක් නැහැ. එහෙම වුණත් රෙකෝඩින් දෙනවා.
මේ කියලා යන්න එපා. දැන් 32 ඉන්න ඕනේ. 32 මේ 32ම ඉන්න හරි. ඉවර වෙනකම්. නැත්තම් මේ කරගන්න බැරි වෙයි. හරි. මේ ඒ දෙනවා මට ඍණ 5යි ඍණ 5යි ධන 8යි i කියලා එකක් දෙනවා. b කියලා කියන්නේ දෙනවා 10යි ධන 5යි i කියලා දෙනවා. හොඳද? 10යි ධන 5යි i කියලා දෙනවා. අන්න. එතකොට අපිට කියනවා මේක බෙදීම දැන් ඈ. මේක දැන් බෙදන්න කියලා කියනවා. හොඳද? a බෙදීම b. මොකද කියලා කියනවා. ඊට පස්සේ මේකෙත් අපෙන් අහන්නේ රියල් පාර්ට් එකයි ඉමේජරි පාර්ට් එකයි. හරිද? එතකොට මම බෙදනවා. දැන් a බෙදීම b නේ. එතකොට a එන්න ඕනේ උඩනේ. ඍණ 5 ධන 8යි i. යට එනවා 10 ධන 5යි i කිය. නේද? දැන් මේවට මේව කපන්න බෑ කවදාවත්. හරි? එතකොට මම මෙහෙම වැඩක් කරනවා. මේකේ යටපදේ තියෙනවනේ. යටපදේ මොකක්ද තියෙන්නේ? 10 ධන 5යි i. මේකේ කම්ප්ලෙක්ස් මේ කන්ග්‍රුවේට් එකෙන් මේකේ උඩ හරයයි ලවය දෙකම මම වැඩි කරනවා. මොකද ගන්නෙ? කන්ග්‍රුවේට් එකෙන් මේකේ හරයයි ලවය දෙකම වැඩි කරනවා. ඔන්න මෙහෙම මේකේ කන්ග්‍රුවේට් එක කියලා කියන්නේ කම්ප්ලෙක්ස් කන්ග්‍රුවේට් එක කියන්නේ කන්ග්‍රුවේට් එක මෙතන ධනනේ. ඒ නිසා මේක එනවා 10යි ඍණ 5යි i කියලා එනවා. උඩට එනවා 10යි ඍණ 5යි i. ඒක යට තියෙන පදේ එකෙන් තමයි ගුණ කරන්නේ. හොඳද? යට තියෙන පදේ ගුණ කරනවා. ඔහොම කරනවා. ඊට පස්සේ මෙහෙම වැඩක් කරනවා. ඊට පස්සේ කරනවා මේ දෙක ගුණ කරනවා. දැන් මේවා ගුණ කරන්න පුළුවන් නේ? මේවා ගුණ කරන්න පුළුවන්. දැන් ගුණ කිරීම පුළුවන්. එතකොට මේ දන්නවනේ ගුණ කිරීමක් වෙන්නේ මොකද? මේක මේකෙන් ගුණ වෙනවා. මේක මේකෙන් ඊට පස්සේ මේක මේකෙන් ඒ විදිහට ගුණ වෙනවා. ඍණ 5 ඍණ 10න් ගුණ වුණාම ඍණ 5 10න් ගුණ වුණාම ඍණ 5යි කියලා එනවා. ඍණ 5 ඍණ 5යි i ගෙන් ගුණ වුණාම ධන 25යි i කියලා එනවා. ඊට පස්සේ 8යි i ධන i ගෙන් ධන 10න් ගුණ වුණාම ධන 80යි i කියලා එනවා. ඊට පස්සේ ධන 8යි i ඍණ 5යි i ගෙන් ගුණ වුණාම 8 වරක් 5 40යි. ධනයි ඍණයි ඍණ එනවා. 40යි i වර්ග කියලා එනවා. මොන ඔය විදිහට එනවා. එතකොට යට එනවා 10 වරක් 10 100යි කියලා එනවා. 10 වරක් ඍණ 5යි ඍණ 50යි i කියලා එනවා. ඍණ 50යි i කියලා එනවා. කොහේ හරි දාන ඍණ පැටලෙනවා නම් කියන්න. ධන 5යි i 10න් වැඩි වුණාම ධන 50යි i කියලා එනවා. නේ? 5යි i ඍණ 5යි i කියන වැඩි වුණාම ඍණ හරිද? 5යි i ඍණ 5යි i කියන වැඩි වුණාම ඍණ 25යි i කියලා එනවා. ඔව්නේ? ඒ විදිහට එනවනේ. හරිද? හරිනේ? 25යි අත්කරයයි. මොකද්ද? ඍණ ඍණ 25යි i වර්ගනේ. ඔව් ඍණ 25යි වර්ග. හරිනේ? හරි. i වර්ග කියලා එනවා. එතකොට මෙතන ඍණ 50යි තියෙනවා. මෙතන තියෙනවා ධන 50යි. නේ? එතකොට ධන 50යිට ඍණ 50යි කැපෙනවා. උඩ සුළු කරන්න පදයක් තියෙද? ඔව් උඩට තියෙනවා සුළු කරන්න ඍණ 50 තියෙනවා. 25යි 80යි එකතු වුණාම එනවා 105යි i කියලා. ඊට පස්සේ ඍණ 40යි i වර්ග කියලා එනවා. හරි. ඊට පස්සේ යට තියෙනවා 100 ඊට පස්සේ තියෙනවා 25යි i වර්ග කියලා. ඔය විදිහට තියෙනවා නේ? හරි. ඊට පස්සේ මේකට i වර්ගයට මේ ආදේශ කරන්න පුළුවන් නේ ඍණ එක. ඒක දැන් මම ආදේශ කරනවා. මෙහි ලියන්න. ඔව් මෙතනින් ලියන. ඔව් මෙතනින් ලිව්වොත් ඍණ 50 ධන 105යි i 105යි i ඍණ වරහණක් දා ගන්න ඕනේ මේ අවස්ථාවේ. ඍණ මේ දෙකටම අදාළ වෙනවනේ.
40 වාරයක් 40 වාරයක් 40 වාරයක් කීයද මේ ඍණ එකනේ ඍණ එකයි කියලා එනවා. හරිනේ. හරි. ඊළඟට මෙතන බෙදීම 100යි ඍණ 25 වාරයක් ඍණ 1 නේද? කොහොම එනවා. හරි. මේක සුළු කරොත් ඍණ 50 එනවා. ධන 105යි i එනවා. මෙතන එනවා ධන 40 කියලා එනවා. යට එනවා 100 ධන 25 කියලා එනවා. හරිනේ. හරි. එතකොට මේක සුළු කරොත් තවත් ඍණ 50න් ගපුණාම ඍණ 10යිනේ. ධන 105යි i කියලා එනවා. බෙදීම යට 125 කියලා එනවා. දැන් මේක අපි රියල් පාර්ට් එකයි ඉමේජරි පාර්ට් එකයි වෙන් කරගන්න ඕනේ. ඒ නිසා 125 කියලා මෙහෙම හරයන් දෙකකට කඩා ගන්න. 105යි හරය මේ කොටස් දෙකකට කඩා ගන්නවා. 125 කියන්නේ තව සුළු කරන්න පුළුවන් නම් සුළු කරනවා. දැන් මේ 5න් බෙදෙනවානේ. 5න් බෙදෙනකොට ඉතින් බෙදා ගන්න පුළුවන්. 5න් මේකට 2යි 125ට 5 2යි 25ට 5යි 25යි 105ට 2යි 1යි 2යි 5යි. එතකොට එන්නේ 2 යට 25 ධන 21යි i බෙදීම 25 කියලා. එතකොට ඕකේ තමයි මේක රියල් පාර්ට් එක වෙනවා. මේක රියල් පාර්ට් එක වෙනවා. මේකේ වෙනවා මොකද්ද? ඉමේජරි පාර්ට් එක වෙනවා. නේ? පාර්ට් එක වෙනවා. ওই විදිහට එනවා. ඉමේජරි පාර්ට් එක එනවා. හරිද? එතකොට ওই විදිහට තමයි වෙන් කරන්නේ. ඕක තමයි ගුණ කිරීමේ බෙදීම. බෙදීම තේරුණාද? එතකොට බෙදීම හරිද? ඍණ 2 නේ අයි. මොකද්ද? උත්තරේ ඍණ 2 බෙදීම ඍණ 2 බෙදීම 25 නේ. ඔව් මෙතන ඍණ දෙක හරි. ඍණ දෙකෙන් තමයි. ඔව් මේ උඩ ඍණ 10 තිබ්බේ. ඍණ 10න් එනකොට ඍණ දෙක. හරි. මේ ඕක ලියාගෙන ඉවරලා තේරුණා නම් තේරුණා කියලා කියන්නේ. මේ chat එකට දාන්න ඕනේ මේ chat එකට දාන්න පුළුවන් මැසේජ් නේ. මේ අඩු වෙන්න නෑ එපා 30ට වැඩිය. මේ ඇත්තටම මේ එහෙම වුණොත් නම් මේ අඩු වෙනව නම් එහෙම දෙන්න බෑ ඇත්තටම. මේ කිව්වනේ දැන් මුලින්ම දෙනවා කියලා පොරොන්දුනේ මේ ඔක්කොම ඉන්න ඕනේ ඉවර වෙනකන්. දැන් මොකද මම මෙතන මේ කැපකිරීමක් කරනවා ඔයාලත් එහෙම ඉන්න. කිදරේ ගියා නම් ඔව් ගෙද සිග්නල් නැතුව ඇති ඇත්තරම සිග්නල් නැති කට්ටිය ඇති. හැබැයි මේ එහෙම යන්න එපා කම්මැලිකමට. මේක ලියාගෙන ඉවරලා කියන්න.